අයිබෝන් හැමෝටම ඔන්න අද මම යන්නේ ලෝකේ ඇඹුල්ම සහ පැණි රසම ලෝකයට. මේ බලන්නකෝ මම යන හෙලිකොප්ටරෙත් අන්නාසි ගෙඩියක් වගේ. හරි. මම දැන් පනිනවා. අම්මෝ පල්ලෙහා තියෙන කඳු බලන්නකෝ. ඒවා අන්නාසි ගෙඩි. පරිස්සමෙන් බහින්න ඕනේ නැත්නම් අන්නාසි කොළවල ඇනිලා මාව සැලඩ් එකක් වෙයි. අයිබෝන් හැමෝටම අද මම ඉන්නේ හරිම සැර ලෝකයක. බලන්නකෝ වටපිටාව මේක අන්නාසි ලෝකය. හැමතැනම කහ පාටයි. මෙහි පොළොව පෑගෙන්නෙත් අන්නාසි පෙති උඩ වගේ. මගේ සපත්තු දෙකෙත් දැන් පැණි ගෑවිලා. මේ බලන්නකෝ මෙහි ගෙවල්. මේ සෝෆා එක අන්නාසි කෑල්ලක් වගේ. හැබැයි ඉතින් මේකේ වාඩි වුණාම කලිසම තෙමෙන එක තමයි ප්‍රශ්නේ. කවුරු හරි මට ලුණු මිරිසු ටිකක් ගෙනත් දෙනවද මේ සෝෆා එක කන්න එක? අඩේ මෙන්න මෙතන තියෙනවා අන්නාසි ෆෝන් එකක්. මේකෙන් කෝල් ගත්තම කනත් පැණි රහ වෙයිද? මෙන්න මම ඇවිත් ඉන්නේ අන්නාසි ගෙදරකට. මේ සෝෆා එක බලන්නකෝ. මේක හදලා තියෙන්නේ අන්නාසි පෙති වලින්. වාඩි වුණාම ඇඟේ ඇලෙයිද දන්නේ නැහැ. අන්න බලන්න ටීවී එකත් අන්නාසි. ඉතින් යාළුවනේ අන්නාසි ලෝකේ මගේ සංචාරය මෙතනින් ඉවරයි. මගේ කට දැන් හොඳටම ඇඹුල් වෙලා තියෙන්නේ. මම දැන් ටෙලිපෝට් වෙලා යනවා වෙනත් රහ ලෝකයකට. ඉතින් මගේ යාළුවනේ මෙවැනි අලුත් ලෝකවලට යන්න මාව ෆලෝ කරන්න, ලයික් එකක් දාලා ඊළඟට යන්න ඕන ලෝකේ කමෙන්ට් කරලා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.